Welcome to my YouTube channel. ඔයා වැඩ කල් දාන කෙනෙක්ද? අනේ මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. වැඩ කල් දාන්නමයි හිතෙන්නේ. මෙහෙම හිතන ඔයා වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක. ඔයාට ඉගෙනීම පාඩම් කරන එක එපා කරවන්න බලපාන මහා බලවේගයක් තමයි මේ වැඩ කල් දාන එක. මෙතනදී ඔයා වැඩ කරන්න ඕනි කොහොමද? ඔයාට තේරෙනවා නම් ඔයා වැඩ කල් දානවා කියලා ඉස්සෙල්ලාම හොයාගන්න ඕන ඔයා වැඩ කල් දාන්න හේතු. ජෙනරල් හේතු තමයි පාඩම් කොටස් තේරුම් නැති එක, විෂයට තියෙන අකමැත්ත, ફોකස් එක නැතිකම වගේ දේවල්. ඊට පස්සේ ඔයා හොයාගන්න මේ දේවල් නැති කරගන්න පුළුවන් ක්‍රම ගැන. පාඩම් කොටස් තේරුනේ නැති වුනහම ඔයාට පුළුවන් මේ දේවල් ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් ඒ දේවල් ගැන අහන්න. ඒ විෂයට අදාළ ගුරුවරයාගෙන්, එහෙම නැත්නම් ඒ විෂය ගැන, ඒ පාඩම ගැන දන්න යාළුවෙක්ගෙන් ඔයාට අහන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් බලලා අමාරු තැන් හදාගන්න පුළුවන්. ඔයා නිතර වැඩ කල් දානවා නම් ඔයා වැඩ කල් දාන හේතු නැති කරගන්න තියෙන ක්‍රම ක්‍රියාත්මක කරන්න වැඩි දවස් ගන්න එපා. සරලවම කිව්වොත් ෆාස්ට් ඇක්ෂන්ස් ගන්න ඕනි. ඔයා ඉස්කෝල් හරි ක්ලාස් හරි යන කෙනෙක් නම් ගිහින් ඇවිල්ලා ඉස්සෙල්ලාම ෆ්‍රෙෂ් වෙන්න. ඊට පස්සේ එලාම් එකක් තියාගෙන පැයක් විතර නිදාගන්න. තේ එකක් හරි කෝපි එකක් හරි බීලා ඊට පස්සේ වැඩ පටන් ගන්න. ඒ වගේම ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන වැඩ කරන්න පටන් ගන්න. ඉතින් අද ඉඳන් පටන් ගමු. මේ වෙද්දි නැවතිලා ඉන්න තැන ඉඳලා ආයේ ජීවිත ගොඩනගා ගන්න පටන් ගමු. ටිකෙන් ටික දවසින් දවස ගෙවෙනකොට හරි ලස්සනට අපි අපේ හීනවලට ලං වෙයි. ඉතින් අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.